ඔන්න දුවේ පුතේ අදත් ස්ටෝරි බෑග් තුලින් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඔන්න එකෝමත් එක දවසක වෙලෙන්දේ ඔටුවෙක්ගේ පිට උඩ නැගලා ගමනක් යන්න පිටත් වුණා. මෙන්න මෙහිම මේ වෙලෙන්ද ඔටුවගේ පිට යද්දී කැලෑව මැදදී ඔටුව එකපාරටම අසනීප වුණා. ඉතින් ඊට පස්සේ මේ ඔටුවව කැලේ දාලා වෙලෙන්දා තමන්ගේ ගමන තනියම යන්න පිටත් වෙනවා. අසනීප වෙච්ච ඔටුවා අමාරුවෙන් ටික කාලයක් ඉඳලා දළු කොළ එහෙම කාලා ටිකෙන් ටික නැවත සුව වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සනීප වුණ ඔටුවා කැලේ ඇතුළට ඇවිදගෙන ගියාම මෙයාට හම්බෙනවා යාළුවෝ තුන්දෙනෙක්. කවුද දන්නවද දුවේ පුතේ මේ යාළුවෝ තුන්දෙනා? සිංහයයි, නරියයි, කපුටයි. ඉතින් මේ තුන්දෙනා ඔටුවගේ හොඳම මිතුරන් බවට පත් වෙනවා. ඔන්නම ටික කාලයක් මේගොල්ලෝ කැලේ ජීවත් වෙද්දී එක දවසක් දඩේ මේ ගිය සිංහයාට අලියෙක්ව දඩයම් කරන්න ගියත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා සිංහයාට දවසම බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. සිංහයා තමන්ගේ යාළුවෝ තුන්දෙනාට කතා කරලා කියනවා තුන් පැත්තකට ගිහිල්ලා කෑමට මොන හරි හොයාගෙන එන්න කියලා. සිංහයාගේ කීම අහපු මේ යාළුවෝ තුන්දෙනා කෑම හොයන්න පිටත් වෙනවා. තුන්දෙනා කැලේ හැමතැනම ඇවිද්දත් දුවේ පුතේ මුකුත්ම කෑමට හොයාගන්න බැරි වෙනවා. ඉතින් හිස් අතින්ම තුන්දෙනාටම ආපහු සිංහයා ළඟට එන්න වෙනවා. ඊට පස්සේ කපුටා සිංහයාට මෙන්න මෙහෙම කියනවා. ඔබතුමාට කෑමට කිසිම දෙයක් මට නම් හොයාගන්න බැරි වුණා. ඒ නිසා ඔබතුමා මාව ආහාරයට ගන්න. ආහාරයට අරගෙන ඔබේ කුසගින්න නිවා ගන්න කියලා. ඉතින් මේක අහගෙන හිටපු නරියා කියනවා නෑ නෑ යාළුවා. ඔයාව ආහාරයට ගත්තොත් සිංහරාළගේ කුසගින්න නම් නිවෙන්නේ නෑ. ඒ හින්දා ඔබතුමා මාව ආහාරයට අරගෙන කුසගින්න නිවා ගන්න. ඉතින් මේ කතා ඔක්කොම අහගෙන හිටපු අහිංසක ඔටුවා කියනවා නෑ යාළුවනි මෙතන සිංහයාගේ කුසගින්න නිවෙනකම්ම ආහාරයට ගන්න පුළුවන් එකම සතා මම. ඒ නිසා සිංහරාළ ඔබතුමා මාව කෑමටගෙන ඔබතුමාගේ කුසගින්න නිවා ගන්න කියලා. අනේ ඉතින් දුවේ පුතේ ඔටුවා මෙන්න මෙහෙම කිව්ව ගමන්ම කපටි යාළුවෝ තුන්දෙනා ඔටුවාගේ ඇඟට පැනලා මරාගෙන කෑමට ගත්තා. ඉතින් අපි ආයෙමත් ලස්සන කතාවක් අරගෙන මුලට එනවා ස්ටෝරි බෑග් තුලින්.